හායි යාළුවනේ අපේ බබිට හම්බුණ අලුත්ම යාළුවා කවුද කියලා ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එනවා කියලා කිව්වට චුට්ටක් විතර පරක් වුණා. දැන් බලා ගන්නකො බබීගේ අලුත්ම යාළුවා කවුද කියලා. මේ තමයි අපේ පුංචි බන්ටි. බන්ටිව මට ගෙනත් දුන්නේ අපේ කොටි චූටි. දවසක් මම සාලේ ඉන්නකොට පුංචි ලේම් පැටියෙක් කෑ ගහන සද්දයක් ඇහුණු නිසා මම එළියට ගිහිල්ලා බැලුවා. හැබැයි මට නම් හොයාගන්න පුළුවන් කමක් වුණේ නැහැ. මම ඉතින් හිතුවා කොහේ හරි ගහක් උඩ ඉන්න පුංචි ලේම් පැටියෙක්ද දන්නේ නැහැ නේ කියලා මං ආපහු මගේ වැඩේ කරගෙන පාඩුවේ හිටියා. ඔහොම විනාඩි 10ක් විතර ගියාට පස්සේ මෙන්න අපේ කොටි චූටි පොඩි ලේම් පැටියෙක් අල්ලගෙන කාමරයට දුවගෙන ආවා. එයා කොහොම හරි ලේම් පැටියත් අල්ලගෙන ඇඳයට රිංගන්නයි හැදුවේ. ඊට කලින් මම එයාව අල්ලගෙන ටිකක් තදින් එයාගේ බෙල්ල මිරිකුවා. ඒ වගේ හදිසි වෙලාවක ඉතින් එහෙම නොකර බෑනේ. මොකද මට ලේම් පැටියා මං හොඳටම දැක්කා එයාට පණ තියෙනවා. එතකොට ඉතින් අපේ පූසා ගැන හිතලා බෑනේ කොහොම හරි ලේම් පැටියා බේරගන්නත් එපා. කොහොම හරි බෙල්ල ටිකක් තද වෙනකොට අපේ කොටි චූටි ලේම් පැටියව අතෑරියා. මෙයා කොච්චර වාසනාවන්තයෙක්ද කියනවා නම් පූසෙක් අල්ලත් මෙයාට කිසිම තුවාලයක් වෙලා තිබුණේ නැහැ. නැට්ටේ අගින් පොඩ්ඩක් බෝල් ගිහිල්ලා විතරයි තිබුණේ. මේ අර නැට්ට අග නිකන් කූරක් වගේ ඉතුරු වෙලා තිබ්බේ. හැබැයි මේ ඒක තුවාලයක් නෙමෙයි. කොහොම හරි මෙයා හොඳටම බය වෙලා හිටියේ. ඇයි ඉතින් මාරයාගේ කටට ගිහිල්ලා ආවා වගේනේ. මෙයාව දැක්ක ගමන් මට හිතුණා මෙයාත් අපේ බබීගේ වයසම වෙන්නේ නැති. හැබැයි ඊට වඩා චුට්ටක් ලොකුයි වගේ කියලා. මොකද බබීට වඩා නැට්ට ටිකක් හැදිලා තිබුණා. ඒකෙන් තමයි මම හිතුවේ මෙයා ටිකක් ඊට වඩා ලොකු ඇති කියලා. බලන්නකෝ ඔයාලටත් ඒ වෙනස පේනව නේද? අපේ බබීගේ නැට්ට ටිකක් කෙට්ටුයි. මෙයාගේ නැට්ට ටිකක් මහතයි. ওই කූඩුව ඇතුලේ ඉන්නේ බන්ටි. මෙයාත් ඉතින් බබී වගේ තමයි. නිතරම නානවා. වෙලාවකට ඉතින් මට පුදුමත් හිතෙනවා මෙයාලට අම්මා තාත්තා ළඟ නැතුවත් කොහොමද මේවා පුරුදු වෙන්නේ කියලා. ඒවා ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ. එයාලගේ ජානවලින් වෙන දේවල් කියලා තමයි මට නම් හිතෙන්නේ. අපේ බන්ටි දැන් මෙහෙම දඟ කර කර හිටියට එයාව මට හම්බෙච්ච පළවෙනි දවස් දෙකේ එයා කිසිම දෙයක් කෑවේ නෑ. කෑවේ නෑ කියන කෑම නන් නෙමෙයි. එයාට මම එළු කිරිනේ දුන්නේ. එළු කිරි දිහා බැලුවේවත් නෑ. මම ඉතින් හොඳටම බය වෙලා හිටියේ මෙයාට කිරි බොන්න නැතුව මොකක් හරි වෙයි කියලා. ඇයි ඉතින් දවස් දෙකක්ම වතුර උගුරක්වත් නැතුව කිරි බොන්නෙත් නැතුව ඉන්නකොට මට එක එක දේවල් හිතුණා. ඊට පස්සේ මම හිතුවා මම මෙයාට බලෙන් හරි කිරි ටික පවනවා කියලා. හැබැයි ඉතින් මට ඒක කරගන්නත් බැරි වුණා. මොකද පොඩි සිරින්ජරයකින් මම මෙයාට කිරි පෙව්වේ. එතකොට මෙයාගේ කට ඇරියට මෙයා එක තැනක ඉන්නේ නෑ. මෙයා දුවන්න බලනවා. ඊට පස්සේ ඒක ඊට වැඩිය බයයි නේ. එයාට පිට උගුර එහෙම ගියොත් කියලා මම හිතුවා හරි කමන්නේ. මෙයාට කවදා හරි බඩගිනි වුණාම මෙයා කිරි බොයිනි කියලා එයාටම බඩගිනි වෙනකන් හිටියා. ඔහොම ඉන්නකොට දෙවැනි දවසේ හවස මම බබීට කිරි පොවලා ඉවර වෙලා සිරින්ජරේ මෙයාගේ කට ළඟට ලං කරනකොට මෙයා ටිකක් ඒකෙන් බොන්න try කරා. ඊට පස්සේ මම හිතුවා දැන් හරි මෙයාට හොඳටම බඩගිනි වෙලානේ ඉන්නේ කියලා මම ටික ටික එයාට දැන් එයා කවදාවත් සිරින්ජරෙන් කිරි බීලා නැහනේ. ටික ටික කිරි බොන්න පුරුදු කරා. එදා ඉඳලා බබීටත් වඩා ඉක්මනට එයා තමයි මේ සිරින්ජරේ ගන්නකොට කිරි බොන්න එන්නේ මම ළඟට. හැබැයි ඉතින් මොනා වුණත් අපේ බබිත් පව්. එයා හරිම හොඳයි. එයානේ දැන් මුලින්ම මෙහෙ හිටපු කෙනා. ඒත් ඉතින් මම බන්ටිව එයාගේ කූඩේට දැම්මා කියලා එයා මුකුත්ම කරේ නැහැ. අර ඒව ටිකක් ඉව කරලා බැලුවා. ඊට පස්සේ දෙන්න මම බලනකොට අර මං කිව්ව අයිස් කැප් එකක් දාලා තියෙනවා කියලා. මේකේ මේ පේන්නේ නිල් පාට අයිස් කැප් එකක්. ඒකේ දෙන්නම ගුලි වෙලා නිදි. අම්මලා දෙන්නගේ පැටව වුණත් එකම අම්මගේ පැටව විදිහට ඒ දෙන්න ටික ටික ලොකු වුණා. කොහොම හරි දෙන්නට දෙන්න නම් නැතිවම බැරි වුණා. කොයි වෙලේ බැලුවත් ඒ දෙන්න එක තමයි. ඔයාලට දැන් තව ඉස්සරහදී බලන්න පුළුවන් මේ බන්ටිගේ වැඩේම බබීව නාවන එක. පොඩි ළමයි දෙන්නෙක් වගේ තමයි ඉතින්. දෙන්න රණ්ඩු වෙනවා ආයෙත් යාළු වෙනවා කොහොම හරි දෙන්නට දෙන්න නැතුවම බැරි වුණා. දෙන්න කොච්චර යාළුවෝ වගේ සහෝදරයෝ වගේ හිටියත් කෑම කන වෙලාවට නම් දෙන්නම රණ්ඩු වෙනවා. කොච්චර කෑම දාලා තිබ්බත් දැන් අපි හිතමුකෝ රඹුටන් හරි මොනවා හරි දුන්නා කියලා. එක කොමඩු දුන්නා කියලා හිතමුකෝ. මෙයාලා මේ කොච්චර කොමඩු කෑලි තිබ්බත් කොච්චර මොනවා තිබ්බත් එකම කෑල්ලකට තමයි දෙන්නම රණ්ඩු වෙන්නේ. ඒ ඉතින් සමහර විට එයාලගේ හැටි වෙන්නේ නැති.
ඔයාලට දැන් පේනව නේද මේ බන්ටිගේ නැට්ට කොටයි. මේ දෙන්න ඒකයි වෙනස්ව අඳුර ගන්න පුළුවන්. අනික මේ බන්ටි චුට්ටක් කරයට වඩා ලොකුයිද මන්දා. මං කීව නේද බන්ටිගේ අර නැට්ටේ කූරක් වගේ ඉතුරු වුණා කියලා. ඒක කොහොමාරි සතියක් විතර ගියාම නිකම්ම වැටුණා ඒ ටික. එතනින් අයින් වෙලා දැන් මේ කොටට පේන්නේ අර පූසා අල්ලපු ටික තමයි ඔය දැන් නැට්ට කොට වෙලා තියෙන්නේ. දැන් මේ ඔයාලට පේන්නේ මාස 1මාරක් විතර ගියාට පස්සේ. මෙයාලට මාස 1මාරක් ගියාම මම මෙයාලට එළුකිරි දුන්නේ නැහැ. එළුකිරි කියන්නේ එළුකිරි දුන්නා. හැබැයි මේ එළුකිරි වේල් 2යි ඊට පස්සේ මොනවා හරි චූටි කෑමක් මුලින්ම පුරුදු කරා. එහෙම තමයි මම මෙයාලව කෑමට හුරු කරගත්තේ. මම දුන්නේ කොහොමද කියලා මං හරියටම කියන්නම් වීඩියෝ එක යන අතරතුරේ. දැන් බලන්නකො මේ පුංචි හොරෙක් ඇවිල්ලා ඉන්නවා. දැක්ක නේද? මේ හොරෙන් ඉබිකම් කර කර ඉන්නේ අපේ කොටි චූටි. මෙයා තමයි මට බන්ටිව ගෙනත් දුන්නේ. සමහර විට ඉතින් එයා බලනවත් දන්නේ නැනේ බන්ටි සනීපෙන් ඉන්නවද කියලා. එයා ඉන්න නිසා තමයි ගොඩක්ම මට මෙයාලට කූඩුවක් හදන්න උනේ. නැත්තම් ඉතින් කාමරය ඇතුලේ නිදහසේ ඉන්න තිබ්බා. ඒත් කොහෙද ඉතින් මෙයාත් එක්ක බෑනේ. අර දැන් ආයෙත් දොර ගාවට වෙලා හොරෙන් බලාගෙන ඉන්නවා. කූඩුවේ දොර වහලා තියෙන්නේ. ඒ වුණාට මෙයාත් එක්ක බෑ ඉතින්. හොර වැඩක් කරන්න කියලාත් හොඳට දන්නවා. මෙයා දැන් අපි දැක්ක ගමන් ටක් ගාලා ඔළුව හංග ගන්නවා. මං ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වේ එයාලා ටිකක් ලොකු වෙනකන් අපේ කාමරේමයි තියාගත්තේ කියලා. මේ අපේ කාමරේ. එතකොට මෙයාලට මේ කූඩුව හදලා දුන්නේ අපිමයි. අර ෆෑන් එක්ක මේ දෙපැත්තේ කෑලි දෙකක් තියලා ඒකට දලක් ගහලා තමයි මේ කූඩුව හදලා තියෙන්නේ. හැබැයි මම මෙයාලව නිතරම නම් කූඩුවේ දාලා තියන්නේ නැහැ. රැට විතරයි කූඩුවේ ඉන්නේ. මොකද මේ ඒකත් එයාලගෙම හොඳට අපේ කාමරේම ඉන්නේ හින්දා මේ රැට අපිට පෑගුණොත්වත් කියලා බය හිතුණා. ඒ හින්දා රැට කූඩු දානවා. දවල් තිස්සෙම නිදහසේ කාමරය ඇතුලේ ඉන්නේ. මේ දැන් මම ඔයාලට පෙන්නන්නේ අපේ බබී හොඳටම ලෙඩ වුණු දවසේ. එයාට මාස 2ක් විතර යනකොට ඒ කියන්නේ කෑම පටන් අරන් සතියක් දෙකක් යනකොට මේ හොඳටම අසනීප වුණා. මම හිතුවේ මට බේර ගන්න බැරි වෙයි කියලා. ඒ කියන්නේ එයාට මේ ෆිට් එක වගේ හැදිලා එකපාරට ගැහෙන්න ගත්තා. අතපය මුකුත් එහෙම වැඩ කරන්නේ නැහැ. එක මිරියව්වෙන් වෙවුලන්න ගත්තා. කොහොම හරි ලේන්නු හදන ගෲප් එකකට ජොයින් වෙලා එයාලගේ උපදෙස් අරන් ඒ බෙහෙත් ටික ඒ විදිහටම දීලා තමයි ආපහු මෙයාව මේ තත්ත්වයට ගත්තේ. දැන් නම් ටිකක් හොඳ වෙලා ඉන්නවා. බබීට විතරක් නෙමෙයි බබීට මේ ලෙඩේ හැදිලා දවස් 2කට විතර පස්සේ බන්ටිටත් ඒ ලෙඩේම හැදුනා. එයාටත් අර වගේ ගොඩක් අමාරු වුණා. ඊට පස්සේ මේ මං ගෲප් එකෙන් අහලා බලපුවාම එයාලා කිව්වා මේ බබීට දීපු බෙහෙත් ටිකම දෙන්න කියලා. මම ඒකත් දුන්නා. මේ එහෙම වෙන්නේ එයාලට අර දැන් පොඩි බබාලට ෆිට් එක හැදෙන්නේ. ඒ වගේ ෆිට් එක වගේ ලෙඩක් හැදෙනවලු. ඒක වෙන්නේ මේ පෝෂණ වුණතා තිබ්බහමලු. ඊට පස්සේ මම අර මේ පොඩි බල්ලන්ට අර දෙන්නේ බලු පැටවුන්ට දෙන්නේ පපි පැලට් කියලා. ඒවා හැම එයාලට මේ ඔක්කොම ඕන පෝෂක කොටස් තියෙනවනේ. ඒ පැකට් එකක් ගෙනල්ලා කෑමක් දෙන අතරතුරේ ඒවත් දීලා මේ දෙක ඉතින් බැලන්ස් කරගෙන කොහොම හරි මේ මෙයාලව නිරෝගීව හදාගත්තා. දැක්ක නේද බන්ටිගේ වැඩේම බබීව නාවන එක. එයා අනේ මන්දා මේ අරයා කැමතිත් නැද්ද මන්දා වෙලාවකට මෙයා මේ කොයි වෙලෙත් එයාව නාවනවා. ආදරයට වෙන්නේ නැති ඉතින්. අරයට ඒක වදයක්ද දන්නේ නැහනේ. ඔහොම තමයි එයාලගේ දවස ගෙවන්නේ. ඒ දෙන බඩ පිරෙන්න කාලා සෙල්ලම් කරනවා. නිදහසේ කාමරය ඇතුලේ ඉන්නවා. මේ කාමරය ඇතුලේ ඉන්නකොට වීඩියෝ කරන්න බෑනේ. ඒකයි මේ ගොඩක්ම කූඩුව ඇතුලේ තියෙන වීඩියෝ තියෙන්නේ. අර බන්ටි යාට යන්න දෙන්නෙම නැහැ. බන්ටි බබීව නාවනවා මිසක් මම නම් කවදාවත් දැකලා නැහැ බබී බන්ටිව නාවනවා. කොහොම හරි දෙන්න ඉතින් සතුටින් ඉන්නවා. පාළුවකුත් නැහැනේ දෙන්නට දෙන්න ඉන්නවනේ. බබී නම් ටිකක් බයයි. ඒ කියන්නේ මේ මගේ අතට හැමෙන් හොරයි. බන්ටි නම් එහෙම නැහැ. බන්ටි ඉක්මනට අත දික් කරපු ගමන් අතට ඇවිල්ලා ඇඟ දිගේ දුවනවා. මම මෙයාලට දෙන කෑම ගැන කියන්නම් කීවනේ. මම මෙයාලට දුන්නේ කොමඩු, වට්ටක්කා, දෙලුන්, ඇපල් වගේ දේවල් තමයි ගොඩක්ම දුන්නේ. එතකොට peer එහෙමත් දෙනවා. peer දුන්නාට එයාලා කැමති දවසට විතරයි ඒක කන්නේ. එහෙම නැත්තම් දැන් පළතුරු ගොඩක් තියෙන දවසක නම් මේ එයා කොහොමත් කන්නේ නැහැ. දෙන්නම කන්නේ නැහැ peer. ඔය දැම්ම වීඩියෝ කරනවා දැකලා තමයි මෙයා මේ ඇවිල්ලා බලන්නේ. ඉතින් මේ ගොඩක්ම කැමති කොමඩු තමයි. දැනුත් අර කන්නේ කොමඩු කෑල්ලක් හරි මොකක් හරි තමයි. ඇපල් කන්න කැමති.
ඒ වුණාට අර මේ මම ඒක පස්සේ දැක්කේ අර ගෲප් එකේ කට්ටිය කියලා තියෙනවා මෙයාලට මේ පළතුරුම පුරුදු කරපුවාම එළවලු කන්නේ නැහැ කියලා. එළවලුනේ ගොඩක් ಗುಣ. ඒ කතාව නම් හැබැයි ඇත්ත තමයි මේ මෙයාලත් දැන් ඔය බෝංචි ඒ වගේ එළවලු ಜಾති දෙන්න කියලා තියෙන්නේ. වට්ටක්කාමුවෙන් හරි තම්බලා හරි එහෙම දෙන්න කියලා කිව්වට මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් කවදාවත් ඒව කෑවේ නැහැ. පළතුරුම තමයි හොයන්නේ. පළතුරු දෙන්න නැතුව හිටියොත් එහෙම දවසක් හරි බඩගින්න ඉන්නවා. වීඩියෝ එක ඔයාලට ටිකක් පැහැදිලි මදි ඇති. මොකද මේ ගොඩක්ම මම රැට මෙයාලා කූඩුවේ ඉන්න වෙලාවට තමයි වීඩියෝ කරගන්නේ. නැත්තම් ඉතින් එක විදිහකට ඉන්නේ නැහනේ. අර දැන් සෙල්ලම් කරනවා. කාලා බඩ පිටිච්ච ගමන් දෙන්න සෙල්ලම් කරනවා. මේ මම එයාලගේ කූඩුවට කෝටුවක් එහෙම දාලා තියෙන්නේ. එතකොට අර කැලේ වගේ එයාලට මේ ඒක දැනෙනවනේ. ඔය කෝටුවෙන් එයාලා කනවා ඉන්න ගමන්. වේලිච්ච කෝටු දාපුවම මේ වගේ පොතු කනවා. මොකද මෙයාලා මේ පරිසරයට ගියාම හුරු කරන්නත් එපා ඒ જાති කාලා ඉන්න. නැත්තම් කැලේට ගියාම එයාලට තනියම ජීවත් වෙන්න බැරි වෙනවනේ. මේ දැන් ඔයාලට පේන්නේ මේ කූඩුවෙන් එළියේ ඉන්න වෙලාවට. දැන් එයාලා ටිකක් ලොකුයිනේ. මේ මම දැන් එයාලා අපේ කාමරේ තියන්න නැතුව එහා කාමරෙන් කූඩුව පිටින්ම තිබ්බා. මෙයාලා හින්දම මේ අපේ ගෙදර මේ සිවිලින් ගහලා තිබුණේ නැහැ. ඒ කාමරේට දොරක් දාලා තිබ්බෙත් නැහැ. මෙයාලා හින්දා මට ඒකත් කරන්න උනා. මොකද මේ අපේ කොටි චූටිත් එක්ක බෑනේ. ජනේලයක් කරලා තිබ්බත් එයා බලන්නේ මේ කාමරේට පයින්න. ඊට පස්සේ මේ ජනේලේ අර දැල් වලට ග්‍රිල් කූරු වලටත් මේ දැලක් ගැහුවා. දැන් මේ ඔයාලට පේන්නේ එයා කූඩුවෙන් එළියට ඇවිල්ලා එයාලා දෙන්න නිදහසේ සෙල්ලම් කරනවා. මේ කාමරේ දොර වහලා තිබ්බහම එයාලා දැන් උදේ ඉඳලා රෑ වෙනකම්ම ඔම කූඩුවේ ඇරලා තියෙන්නේ. කූඩුවේ දොර ඇරලා තියෙන්නේ. එයාලා කෑම ගන්න එහෙම කූඩුවට ගිහින් කන්න දන්නවා. ඒ ඇරෙන්න කූඩුවෙන් එළිය තමයි එයාලා ඉන්නේ. කාමරේ ඇතුළේ මොන හරි කර කර ඉන්නවා. මේ තියෙන්නේ අපේ ෆෑන් එකක් මෙතන මේ එහා පැත්තේ ෆෑන් එක තිබ්බේ කළු පාට. එතකොට මෙයාලා ගොඩක් ඉතින් පාඩු කරලා තියෙනවා මට. අයන් එකේ වයර් එක කාලා ෆෑන් එකේ වයර් එක කාලා දැන් මේ ඒකේ කොහොමත් ෆෑන් එකේ දිගට වයර් ආයේ එහෙම එන්නෙත් නැහැලු. එතකොට දොරත් කනවා. ඔය දැන් දොරට පයින්නේ. දොර ඉන්න ගමන් දොරත් ඒව කනවා. එයාලගේ සමහර විට ඉතින් දත් වෙන හින්දා කට කහනවා වගේත් දන්නේ නැහනේ. කොහොම හරි මේ කිසිම දෙයක් තියන්න දෙන්නේ නැහැ. ඔක්කොම කනවා. තව අර මේ කෝනර් එකක් තිබ්බා. ඒකත් මේ වීඩියෝ එකේ නම් පේනෙත් දන්නේ නැහැ. මේ ඒකත් කාලා තියෙනවා. ඔක්කොම කාලා. අල්මාරියත් කාලා. ඒත් ඉතින් මට බනින්න හිතෙන්නේ නැහැ පවුනේ. එයාලා ඒක මෙච්චර වටිනවා මේ බඩුව කියලා එහෙම දන්නේ නැහනේ. මට ඉතින් මේ එහෙම එයාලට වෙනස්කමක් කරන්න හිතෙන්නේ නැහැ ඒ හින්දා. හැබැයි කූඩුව ඇතුළෙම කොටු වෙලා නෙවෙයි හින්දා එයාලා මේ කාමරේ ඇතුළේ සතුටින් ඉන්නවා. බන්ටි මේ මාස 3ක් විතර යනකොට හොඳට මං අර කිව්වේ කලින් අතට ඇවිල්ලා බබිටත් වැඩිය හොඳට මාත් එක්ක යාළු වෙලානේ හිටියේ. හැබැයි ඊට පස්සේ මේ ඉන්න බන්ටි මගේ අතට එන්නේ නැහැ. හේතුව මොකද්ද කියලා මන් දන්නේ නැහැ. මේ ඒ අතට ආවත් ලේන්නම හපලා පැනලා දුවනවා. සමහර විට ඉතින් එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද එහෙම නැත්තම් මේ එයාට වෙන ඉවක් මොන හරි දැන්නලාද අපේ ගෙදර මේ බල්ලෝ 4යි පූසෝ 4යි සත්තු ගොඩක් ඉන්නවනේ. මං එයාලා එහෙම අත ගාලා ආවා මේ සුවඳ ආවම දන්නෙත් නෑ. මේ බන්ටි අතට එන්නෙම නෑ. බන්ටි හපන්න ගත්තා. බබී නම් එහෙම නෑ. බබී හොඳයි. ඊට පස්සේ මේ මං ඉතින් බබීට නමකුත් දැම්මා. මං එයාට හොඳ ළමයා කියලා කතා කරන්නේ. මොකද මේ බන්ටි වගේ නපුරු නෑනේ. එයා අනික බන්ටි මේ අතට ආවත් එන්නේ සූරගෙන දැන් පිටට එහෙම පැන්නොත් ඉන්න තැනක ඉඳලා පිට සූරගෙන පනින්නේ. බබී නම් එහෙම නෑ. එයා හිමින් අපිට රිදෙන්නේ නැති වෙන්න හිමින් අඩිය තියලා එන්නේ. කොහොම වුණත් ඉතින් හොඳ ළමයා නරක ළමයා කියලා නෑ. මං දෙන්නටම එක වගේම ආදරේ. එයාලා ඔය දැන් සෙල්ලම් කරනවා. මොනාට හරි බය වුණාම තමයි අර බන්ටි මේ අපේ අයන් බෝඩ් එකේ රෙද්ද කනවා. මේ මොනාට හරි බය වුණාම නැට්ට අමුතු විදියකට වනනවා. දැන් ඔය සෙල්ලම් කරන ගමන් මේ බය වෙන වෙලාවත් තිබ්බොත් මං පෙන්නනම් මේකේ නම් නැතුව ඇති හැබැයි. දැන් මේ වීඩියෝ එකේ පේන්නේ ඔයාලට මෙයාලා මාත් එක්ක හිටපු අන්තිම මාස 2-3 වගේ තමයි. දැන් මම එයාලව යවනකොට එයාලට මාස 7යි. පෙබරවාරි පොය දවසකදී එයාලා හම්බ වුණේ. එයාලා කියන්නේ මුලින්ම මට හම්බුනේ බබීනේ. බබී ගෙනල්ලා දුන්නේ පොය දවසක. මං කිව්වර අපේ ජනේලේ දැලක් ගහලා තියෙනවා කියලා
මෙතන පොඩි ඔයාලට වීඩියෝ එකකට නම් පේන්නේ නැතුව ඇති. අර එයා දැල උඩ තමයි අර ග්‍රිල් කූරු උඩ ගිහිල්ලා ඉන්නේ මේ. එතකොට කොටි චූටිට එන්න බෑ කාමරේට. එයා දැන් එළියේ ඉඳලා මේ කෑ ගහනවා. හැබැයි කෑ ගැහුවට එන්න බෑ. මෙහෙම මේ දැන් ජනේලේ ඇරලා තියෙන වෙලාවට මෙයාලා මේ දැල ඇතුලේ ඉන්නවා. පේනවනේ කාමරේ ඇතුලේ. එතකොට අර එයා කෑ ගහනවා. මෙයාලගේ කූඩුව නම් මං අස් කරන්නේ දවස් 1මාරකට සැරයක් වගේ. මොකද ඉතින් හැමදාම අස් කරන්න බෑ. මාත් ගෙදර වැඩක් කරන ගමන්නේ. මට පුළුවන් වෙලාවට තමයි කූඩුව අස් කරන්නේ. ඔය මේ මං අර ගෙනල්ලා දීලා තියෙන කෝටු කෑලි එතකොට මොනවාද අඹ පොතු, ඈඹරංගලි ඒ වගේ ඒවා තමයි යාර කාලා අර යට දාලා තියෙන්නේ. මේ දැන් මම දෙන්නේ මැංගුස් ගෙඩියක මදුළු. එයාලා ඒව හැම කන්න හරි කැමතියි. හැබැයි නිතරම දෙන්නත් හොඳ නෑ කියනවා මේ මැංගුස් කියන්නේ ටිකක් උෂ්ණ පළතුරක්නේ. මම ඉතින් ඔක්කොම පළතුරු කලවමට දෙනවා. ඒ කියන්නේ කොමඩු හැම සීතලයිනේ. එතකොට මේ බැලන්ස් වෙනවනේ. එහෙම තමයි කෑම දුන්නේ. එළවලු නම් කන්නේම නැති තරම්. වීඩියෝ කරනවා කියලා දැනලා ඔන්න බබී බලාගෙන ඉන්නවා. බන්ටි නම් ඇවිල්ලා කට පිහිනවා. එයාට මේ පුරුද්දක් තියෙනවා කාලා කට පිහින්න ඕන දැලේ. අත දුන්නොත් එහෙම අතත් හපනවා වෙලාවකට. මේ ඉතින් බන්ටිලා මාත් එක්ක ඉන්න අන්තිම දවස් කීපය. ඇත්තටම මම මේ වීඩියෝ එක එඩිට් කරනකොටත් එයාලා මන් ළඟ නෑ. දැන් කොහේ ඉන්නවද කියලා මන් දන්නේ නෑ. කොහේ හිටියත් කමන්නේ එයාලා හැමදාටම සතුටින් ඉන්නව නම් එච්චරයි මට ඕනි. මං ඉතින් මාස 7ක් මෙයාලව ලොකු කරානේ. තවත් ඉතින් මන් ළඟ තියන් හිටියා කියලා ඒක එයාලගේ ජීවිතේ නෙමෙයිනේ. එයාලා අයිති කැලේට. එතකොට අපි එයාලට පුළුවන් කාලේ එයාලව ලොකු කරලා එයාලව යවන්න ඕන. දැන් මේ ඔයාලට පේන්නේ අපි එයාලව යවනවා. හැබැයි ඉතින් චුට්ටක් වැරදුනා කියන්නේ දෙන්නම මං එක පැත්තකට යවනවා කියලා හිටියේ. හැබැයි ඉතින් එයාලට සිංහල තේරෙන්නේ නැහනේ. එයාලා දෙන්න ගියේ දෙපැත්තකට. මන් දන්නේ නැහැ ඉතින් දෙන්න ආපහු හම්බුණාද නැත්තම් දෙන්න දෙපැත්තේ ඉන්නවද කියලා කියන්න දන්නේ නැහැ. එයාලා මට හම්බුනේත් පොය දවසක. එයාලා මගෙන් වෙන් වුනේත් පොය දවසක. මං හැමදාම එළියට ගිහිල්ලා බලනවා එයාලා මාව හොයාගෙන ආවද කියලා. හැබැයි අද වෙනකන් එයාලා ආවේ නැහැ. දැන් අදට සතියක් විතර ඇති. කමන්නේ කොහේ හරි සතුටින් පරිස්සමින් ඉන්නව නම් එච්චරයි.